අද අපි ඔබ සමග බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙන්නේ මීට පෙර අපි සාකච්ඡා කළ ආකාරයට උද්දච්ච කියන පංච නීවරණ වල පදයට පසු වෙන විචිකිච්ඡා කියන දහම් පදය ගැන. මේ විචිකිච්ඡා කියන පදය සරලවම අර්ථවත් කරගත්තොත් සැකය කියන එකයි. සැකය කියන එක මෙලව ජීවිතයට සම්බන්ධ වුණු විශේෂයෙන් ගෘහස්ත ජීවිතයට ඒ ගෘහස්ත ජීවිතේ මුළුමනින්ම අඩාල වෙන්න ඒක හේතුවක් වෙනවා. තමන්ගේ ඇහෙන් නොදුටු කනින් නැසූ දේවල් පිළිබඳව සමහර කෙනෙක් තමන්ගේ ගෘහස්ත ජීවිතය තුළ වාසය කරන බිරිඳ ගැන ස්වාමියා හෝ ස්වාමියා ගැන බිරිඳ හෝ යම් කිසි සැකයක් ඇති කර ගන්නවා. එහෙම නැත්නම් මව්පියෝ දරුවෝ ගැන යම් සැකයක් ඇති කර ගන්නවා. ඒ අය හැම මොහොතකම ජීවත් වන්නේ එකිනෙකා පිළිබඳව විපිරිසර වූ සැක සංකා සහිත හිතකේ. පින්වත් ඔබට මතකයි අර මිදුලේ සුදු වැලිතලයේ මිරිවැලි සංගලක සලකුණු දැක මාහද පතුලේ සැකයක උපදින්නේ කියන ලක්ෂණ සින්දුවක් තියෙනවා. ඉතින් මේ තාත්තා දරුවෝ පිළිබඳව නෙවෙයි තමන්ගේ ගෙදරට තමන් නැති වෙලාවේ කවුරු හරි එනවා යනවාද කියන සැකය ඇති කරගන්නවා. ඒ සැකයෙන් බොහෝ කල් වාසය කරද්දී ප්‍රත්‍යක්ෂයෙන් දකින්න තමන්ගේ දරුවා තමන්ගේ මිදුවැලි සංගල දාගෙන මිදුලේ සුදු වැලිතලයේ සක්මන් කරන ආකාරය. එතකොටයි සැකේ දුර වෙන්නේ. ඒ විදිහට යම් කෙනෙක් තමන්ගේ හිතේ තමන්ට හිතන නිසා සැක ඇති කර ගැනීම. නැත්නම් බාහිර සාධකයක් බුදු පමණින් වුණත් සැකය උපදවගෙන කොච්චර භයානකද කියලා ඒ ගීතයේ තේරෙනවා. ඒත් ප්‍රත්‍යක්ෂයෙන් මඳුරගත්තට පස්සේ මේ මගේ පුතා මගේ නිර්වේදී සංගල දාගෙන මේ ඔබිනම සක්මන් කරන එක ගැන තමයි මම සැකකලේ මේ කෙනෙක් ගෙදරට යනවා කියලා. ඒක කොයිතරම් වැරදිද කියලා තේරුම් ගන්න උදාට ඒ ජීවිතේ වාක් සුන්දරයි. ඉතින් ඒ නිසා ජීවිතය තුළ ඔබ සැකයට කොයි වෙලාවකවත් ඉඩ තියන්න එපා. අනුන් කීදේ ඒ ආකාරයෙන්ම පිළිගන්නත් එපා. ඔබට ඇහෙන ඔබට දකින දේ ගැන වුණත් වඩාත් විමසිලිමත්ව බැලීම ජීවිතයක් ලක්ෂණ වීම සඳහා අවබෝධයෙන් කටයුතු කිරීම සඳහා හේතු වෙන කාරණාවක්. ඔබ හැමත සම්මා සම්බුද්ධ කරණයි.